Nói lu යාළුවනි ඔන්න නම් අදත් අලුත් විඩියක් කරන් ආවා. අලුත් විඩිය කියන්නේ අලුත් විඩියක් කියන්නේ කතා කරන්නේ විඩියක් දාන එක දුරට යන්න ඕනේ නෑ. රටේ ප්‍රශ්නේ කෑ හින්දා දුරට යන්න බැරි වුණා. උදේ පාන්දර යාළුවෙක්ගේ හයිය කොහෙද ගිහලා කිව්වා වෙන්න එහෙම අයියෙක් තනක් ඉදින් යන කැලයක් කියලා. එහෙම යන් කියලා ජීවිතේ ගිහිල්ලා නැහැ ගෙවල් පැත්තේ තිබිලා අංගෝ යන් කියලා එහෙම වීඩියෝ එකක් කරා. ඉතින් නෑ පොඩ්ඩක් එන ඒ කැලේ වේරෝ නෙමෙයි. අන්නෝ දැන් ඇවිදන් යන්න තියෙන්නේ. අයියෙන් කතා කරන්න බෑ මොකද මම ඉතින් ඉන්න කොහොමද දන්නේ නැහැ ඒකට විතර. ආව තුන් දෙනෙක් ආව තුන් දෙනා ඉස්සරහ යනවා යාළුවා තුන් දෙනා. මේ මල්ලිත් යනවා ඉස්සරහින්. කැලේට නම් ඇතුල් වෙන්න නම් ගෙවල් වල ගිහින් ඉතින් වීඩියෝ කරන්න ගත්තේ නෑ. ඇතුල් වෙලා ඉන්නේ ටිකක් ඇතුල් වෙලා ඉන්නේ. බලමු මන් දන්නේ නැහැ ගිහලා දැන් උන් යනවා පාර දිගේ මම ඉස්සරහ වෙන්න. මේ වෙන පාර දිගේ කට්ටිය යනවා. මේ වරණක වටේ රස්සම. මම ඉතින් වටේ වෙන්නේ. උදේ පාන්දර කුරුල්ලෝ කෑ ගහනවා. කැලේට මම ඉතින් අපි කට්ටිය විතරයි ඉන්නේ. යන් අපි ඉස්සරහට බලන්න උතුම් දෙනා ගියා ඉස්සරහට. ආවදාලා. පාර දිගේ මාත්ම මේ හැපැත්තේ මෙලා. යලා හිටියද මේ පාර ඉස්සරහ යනවා තුන් දෙනාට මේ. අපි යමු ඉතින්. කොහොමද පොඩ්ඩක් යන්න අමාරුයි මම මේ යලා පාර පෙන්නන්නම් කොහොමද මේ පේනවනේ. ඉතින් කැරංගස් පස්සෙන් තමයි යන්න දී. මේ ගහ බලන්නකෝ. මේ ඒක මාරු. එතන තියෙන කොටන් වල හැදෙන හතු වගේක් හැදිලා තියෙනවා. මාර ගදක් තියෙන්නේ. අගන්න අපි යමු ඉතින් කොහොම ඉස්සරහට ගිහලා මේ ya udah kita yang ngasih channel yang nami terus kita oh na video ni udah video lah kasih no video itu kan kamera video lah ini kamera sama aja kalau ni ini video kan ni kamera aku dah ini video balas di ini banyak video sih. මේ පේනනේ වතුරෙන් මම පැනලා හින්දුම් ඔක්කොම ආපස්සට හැරිලා යනවා. එන කැත වැඩ කරන්නේ අපි. දැන් උඹලා ගිහලා මේ පාරටම එන්නේ. මේ පේනනේ. වතුරෙන් මම මේ වැතට වන්න කැලේකට ගා යනවා ආපස්සට වෙනවා කියන්නේ. මරු ආතරනේ කළ මට දෙන්නේ. A few moments later. මේ පේනනේ. අරු අන්තිමේ එහා වැත්තේ හිර වුණා. හරි. අන්තිමේ උටේ ගන්න බෑ. අතනින් ආවන් ඉවරයි. මේ පේන තුවාල තියා මඩේ වැහලා අස්සෙමක් කරනවා කියලා කියන්නත් උනම. ඒක තමයි මේ කහින්ද කිව්වදල්ද කිය. අම්මි. ඒ ඇත්තට සෙරප්ලේ දන්නා ආන්ද බඩේ වගේ බෑ. අතනින් අතේ මං කිව්ව උඹලා පණ්ඩිතයි කියලා. උඹලා මං කියන දෙයක් අහන මිනිස්සු. ඔන්න බලන්නකෝ මම ඉස්සරහ වෙන view එක. අපේ වුණ වැඩි හිතන්න එපා. උන් කොහොමද කැතේ උන්නේ? මේ පාදේ අර පැත්තේ. යමන් ඉතින් බලන්න වර යන්න. ඒ අර කොහෙද බං අර?
අර මගේ යාළුවෙක් කලපුව මම ඔයාලට කිව්වේ ඊයේ. අම්මා කලපුවේ වෙල ගාව මේ ඥානියට යන්න බැරි හිටියා. මම රතු පාට ඇඳන් යන්නේ එක්කර පිටිපස්සේ යන එක්කලාගේ යාළුවෙක් තේර මෙතන ඉන්නේ එහෙම තමයි යන්නේ දෙපෙන්නල කියවන්න මගේ යාළුවෙක් ඉන්නේ ඒ බල යාළුවෙක් ඉන්නේ කොහෙද කියලා අද මේ හරකෙක් වෙන්නේ නැහැ හරකෙක් නේ හරකිය හරි ලස්සනයි අඩේ ජපාන් ජබරමල්නේ ජපාන් ජබරමල් ඉක්මනට එන්න ලෝක අපි දුවල යමු පාර ගාට වෙලින්නේ බලන්න මේ වැත්තෙත් වෙල්යාට හරියෝ අපේ ඉස්සර ඉතින් ගෙදරත් නේ ගෙදරින් කතා කරලා අර වත්තර එන්ටර් වෙද්දි විඩියෝ ගන්න ලස්සන කුරුදු ගෑල්ලා ලස්සන නේ ඉතින් ලස්සන දෙකින් ඔයි කියලා කට්ටු අමින මම පෙන්නන ඉස්සරහට මොකද්ද අම්මට උඩ ලිඩක් බං අර මේ දින ගන්න බුරුණා ගෙදයි. මේ ගෙරනවා බා ගැඹුර කරාට යති අපි ඉන්නෝනේ බීර ගන්න ඕනේ මේ ගොඩ පරද බං ඉමාෂ් මේ මොනවද උගුරන්නෙත් නෑ මම කියලා මන්ද ඉලක්ක වැඩිලා. නෑ මම මොකට ගැහුවේ මේකද මේක හරි ලස්සනක් නැහැ න්යාව අඩේ ඕකේ ගොඩ පාර ගෙඩි ඔලිය ගන්න. ඕකේ අර ගහත් ගොඩ පාර තමයි එහෙනම් අප්ත ඇතුලේ තියෙන ගහ එළිය තිබ්බම හඳුරන්නේ අපරාද ඩ්‍රෝන් එක අරගෙන තිබ්බා මම මේ වත්තර උඩට යන පත හජු ගහකුත් තියෙනවා මේ වත්තර ආයොන්නේ හජු ගහ නිසා අප්‍රේල් කාලේ එන්න ඕන මාර්තු වගේ එන්න ඕන මේ වෙත්තේ අඩෝ මේක සුපිරි හොඳේ මේ වැලක් බම් මේ තොර. මදුවැල් කියන්නේ මදුවැල් ගින්න නැත්තල්. මදුවැල්නේ ඔය ඒ ලෙනුලා ඒවා මදුවල්. මදුවැල්ද මොනවද කියන්නේ මේ වලට අරගෙන මහත් වැල් අනේ මම වෙනි වැල් ට්‍රැක්ද බා මේ කඩමැටේද? ඉන්න බල. අනේ වැටුනොත් එහෙම ඕක හයිය ඔය කැඩෙන්නේ අර මුල කපලා නිසා දවුටින් මේ වැලක් ගන්න. නෑ නෑ ඉන්න බං නගිනවද? ගල්. මේක දෙනවනේ උඩට. මේක දලක් වියමු. ඒ බහකට එනවනේ ඉතින්. එන්න බලපන් වැල නේ. ආන් වැල සිංගිතියාත ඒ යන්න පුළුවන්. අර අරයව අර අතර පෙනින්න එක්කන කපන්න ඕන වීඩියෝ ඌ කැමති නෑ වීඩියෝ වල පෙනී සිටින්න ඊ වීඩියෝ යන්න පුළුවන්. ටාසන් ෆීමේල් වර්ෂන් අන්න මොනද? මොනර පිළි ගන්න අරගෙන බලන්න. ඌ දුවනවා බං මේ ඔය වීඩියෝ එක නවත්තන අපිට. ආයෙත් වීඩියෝ නවත්තලා වීඩියෝ නවත්තලා සල්පොතේ හොරාට ගන්න වීඩියෝ මෙන්න මේ වෙලේ එල්ලලා අපිට ආතල්ලයක් ගත්තා ඕ හොඳ වැඩි මේ ඉගෙන කොහොමේ කොටයක් රැඳිලා තියෙන්නේ. කඩම් ගන්න තොරුට එල්ලියන් වගේ ගස් කපලා දාලා ඉන්න බලන් යන්න ඕන උඩ තියෙනවා අතන වැලේ ඉන්න පැද පැදි හරි ආනේ ගිනි. ඔව් වැල් තියෙන නිසා කැපුවා නැත්තම් බෑ. ලෝ සුවඳ බං මේ ටික හිතයි ගියා. මේ පැත්තෙන් උඩට පත් අයිතිකාරය අපිට පාර පෙන්නනවා තියෙනවා ඉත්තෑ ගුලක් තියෙනවා කියලා කිව්වා අපි හොමන මේකත් බස් නෑ යන්න ලිස්සනවා ෆෝන් එක අතේ තියන් අමාරු අම්මට දිරි ඩෝ සයිස් අර තියෙන පොඩි කටු අබ්බා.
ඒ දින අප අපිට ගන්න ඒ අර පැත්තේ මොකක්ද තුන් පැත්තකින් මේ උඩින් මේ හාසෙන් අපි ඉත්තේ වරු තකුල් දෙක ඉත්තේ මදු මලක් මලක් ගහලා තියෙන්නේ ඔච්චර ළඟින් මල් ගහන්නේ මෙතනින් මේ ගුලත්ති එක ගහල්දි ආ තුවයි හාරන් ඒ කියලා හිතලා පොල් මේක දාලා තියෙන්නේ ඔය ඉතින් මේකත් හිරුණා මම යන්න බෑ නේද අම්මි දැන් දෙපාරක් කරන්න ගියම ෂෝක් මේක නම් බං හාරලා තියෙනවා එහෙමයි නෑ නෑ අපේ කට්ටිය හාරපෑ ඌ හාරන් ගිහින් තියෙනවා පෝර බෑග් එකකුත් තියෙනවා මේ එකම බෙනේ දෙපැත්තට තියෙන්නේ බා ඒව නිත්‍යා බේ මගේ කකුලත් තුවාල වුණා අවුලක් නෑ ෂේප් බං කට්ටිය ඉස්සරහට එනවා පිටිය දැක්කද ඉත්තේගුල් සයිස් මං ඔච්චර ලොකයක් දැක්කම ඔය පොඩි ඒවා දැකලා තියෙනවා ඔච්චර ලොකයක් දැකලා නෑ අර එහෙන ඕපන් ඒරියා එකක් නේද ඕපන් නේ ඔන්න මට බලමු ලස්සන මොකක්ද කියලා අපේ වැඩේට එන්න උපාතහට තියෙන්නේ ඈ මෙතන බැන්දද අටුගස් කපල දාපු තියෙනවා බලන් කකුල තියෙනවා පොඩි කටනේ මේ මියාගේ හින උසාවට තියෙනවා මම ඔළුව උස්සාවත් මට ගහේ උඩ පේන්නේ මේ වෙරළු ගහ මීටයි ලොකු ඒවා දැකලා තියෙනවා අරගේ බොරුවට දෙන්න පිස්සුයෝ හෙට සාසන්ගේ නංගියලා පුදුම වදියක් දෙන්න ගස්සන් ඉන්නෝනේ කිය අතර තියෙනවා අත්ත පොඩි ආපු වැඩක් තියෙනවා අපි ඒ වැඩේ ප්ලෑන් කරලා පල්ලෙහාටදී හම්බෙන්න එහෙනම් අපි එතන වැඩේ කතා කරකින මේ සුපුරුදු පරිදි ආපසු ඔව් ගෙදර යන්න තමයි හදන්නේ ගෙදර යන්න ඉතින් ආපු පාරම තමයි යන්නේ මේ දත්තේ පල්ලෙහාට බහින තැනින් ඉලි ඉවර කරන්න හිතන් ආය ආපු කැලේ පාර යන්නේ පාරේ හද්දී මේ කතේ දියන් යන්නේ බුදුන්ගේ සරණයි දේශි බහදුරක් නෙවෙයි ටිකක් දුර ආව ඒක මම නගිනවා වගේ පල්ලෙහාට බහින්නේ යා මේ වගේ තැනකින් ආවද බං අන්න අරහෙන් ආවේ මේ කොහෙන්ද මම ඇවිල්ලා තියෙන්නේ පසයක් ගහලා තියෙන්නේ මම මේ ආව පාර නෙවෙයි යන්නේ ඔය මේ රිතුම් යන පාර හරි තන ඔව් ඇනෙනවා යන්න ඔව්නේ අපි යද්දි අයින දිගේ ගිහින් දැන් එද්දි මැදින් ආවගේ සීන් එකක් තේරුන්නේ නැද්ද ෂුවර් දැන් හරි ඉස්සෙල්ලා ටික මං කියන්නේ නෑ පල්ලෙහි නවත්තන පල්ලෙහි කියන්නේ කකුල උඩටම උස්සලා තියන්න ඕන බං පැටලලා වෙන්නේ හැමින් නෙමෙයි අම්මි තාරේ වැටෙනවා බං ආයේ ඕ මගේ ගොඩබර ගහ දැක්කා අපි යන්නේ කඩුනද අත්තා හිටින් නැති
එහෙනම් ඉතින් මෙතනින් මාත් වීඩියෝ නවත්තමු. දැන් ආය ආව පාරේම යන්න තියෙන්නේ. ඒ හින්දා ඇදලා ගන්න අය ඉන්නවා. ආව පාරම යන්න ඉතින් ආයෙ ෆෝන් එක අතේ තියන් යන්නේ කරදර. ඉතින් ආව පාරමනේ පෙන්නන්න දෙයක් නැහැ ඉතින්. අමාරුයි. අර ගිනායනවට කරන්න දෙයක් නැහැ ඉතින්. සතෙක් වංග හින්දා ගෙදර නිකන් ඉන්න කියලා දින අය හින්දා වීඩියෝ කර වීඩියෝක් දාන්න ඕන හින්දා ඉතින් දැන් මම වැඩට යන ඒවත් එක්ක වීඩියෝ කරන්න වෙන්නේ නැහැ ගෙදර ඉන්නේ සතියකට සැරයක් මාසෙකට සැරයක් මාස 10ක් වගේ තමයි ගෙදර ඉන්නේ මේ පළවෙනි දිනේ වඩුවට ආව ගමන් තමයි වැඩට කතා කරේ නැහැ නේ කියලා ඉතින් ගියේ නැහැ ඉතින් දැන් හිටින නම් වැඩ ඉතින් හිරුත් ආ වීඩියෝ දාන්න වෙන්නේ සති දෙකකින් ඒත් කියන්නේ මාසකින් වගේ තමයි දාන්න වෙන්නේ බලමු අපි මේවත් හිතන්න ඒ ගහ තියෙන කජු ගහ උඩට පොඩ්ඩක් යාතල්ලයක් දෙන ඉස්සරහ වෙලක් තියෙන හින්දා කියන්න බෑ ෂුවර් නැහැ බලමු හරිද අනේ කියන්නේ හැමදාම ඉන්න වගේ පස්සෙන් සතුටින් ඉන්න එහෙනම් ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ හම්බෙමු එහෙනම් හැමදාම සර්ණ ජය වේවා